හරි කට්ටියම ඉතින් අද එකතු වෙලා ඉන්නේ මම කරන ෆොටෝෂොප් කෝස් එකේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් මම දැන් මෙතන ෆොටෝෂොප් එක ඕපන් කරගන්නවා. මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකක් ඔයාලට පෙන්නයි. ඉතින් මම ෆොටෝෂොප් CC 2021 පාවිච්චි කරන්නේ. ඉතින් ඒ හින්දා මේක පෙන්නනවා. ඔයාලා පාවිච්චි කරන version එක අනුව ඔයාලට මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට මේ විදිහට නෙමෙයි පෙන්නන්නේ. මේ මම ප්‍රොජෙක්ට් කරපු ඒවා තමයි මෙතන ගොඩක් පෙන්නන්නේ. ඉතින් මෙතන create new open කියලා දෙකක් ටැබ් දෙකක් තියෙනවා. එතනට ගිහිල්ලා මෙතනින් ඔයාලට මෙන්න මේ ටැබ් එක ඕපන් කරාට පස්සේ ඔයාලා කියන්නේ මොකක් හරි වැඩක් කරොත් ඒක බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ ඉමේජ් එකක් විදිහට. ඉතින් මෙතන තියෙන්නේ මෙනු බාර් එක. මෙනු බාර් එක ගැන කියලා දෙනවා මම ඉස්සරහට. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ මෙතන tools ටිකයි interface එක ගැනයි. ඉතින් මෙතන ඔයාලට create new කියන එක දුන්නාට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා pixels inch. ඉතින් ඔව්වා ටික දාලා ඔයාලට create කරගන්න වෙනවා මුලින්ම. ඉතින් මේ 2021 නිසා තමයි මේ විදිහට පෙන්නන්නේ. පරණ version එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට පොඩ්ඩක් විදිහට පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. නැතු ලොකු වෙනස්කම් නැහැ. ඉතින් මේ විදිහට ඔයාලට පෙන්නනවා. ඉතින් ওই විදිහට create කරගන්න තියෙන්නේ. මම ඔයාලට නිකන් එක්සැම්පල් එකක් පෙන්වන්න විතරක් මම ක්‍රියේට් කරගන්නේ. ඉතින් ඔයාලට ওই විදිහට ඔයාලගේ වර්ක් ස්පේස් එක බාර ගන්න පුළුවන් මේ විදිහට සුදු කොලයක් වගේ තමයි පෙන්වන්නේ. ඒ තමයි අපේ වර්ක් ස්පේස් එක අපි වැඩ කරන තැන. ඉතින් මෙතන මෙනු බාර් එක ඔයාලට පෙන්නනවා. ඔයාලට මයිකින් එක පෙන්නනවා. ඔය තියෙන්නේ මෙනු බාර් එක. ඉතින් මෙනු බාර් එක තියෙනවා ඔන්න ඔය විදිහට. ඒ වගේම මෙතන තියෙන අපි ටූල්ස් ටික move tool එක තියෙනවා. ඉතින් අපිට ඕනම දෙයක් ඩ්‍රැග් කරන්න මොකක් හරි දෙයක් එහෙට මෙහෙට කරන්න move tool එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් move tool එක ගැනත් අපි කතා කරමු. ඉතින් මෙතන තියෙනවා rectangular marquee tool. ඉතින් ඒ අදාළ ඔප්ෂන් ටිකට ඔප්ෂන් ගොඩක් තියෙන ඒවා තියෙනවා. තනි එකක් තියෙන ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඔයාලට ඒක ටික බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයාලට මේ ඔප්ෂන් move tool එකට නම් move tool එකට. ඉතින් ඔයාලට මේ menu bar එක ඔයාලට වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. පේනවා ඇති මේ විදිහට ඕනම දෙයක් මම දැන් මේ eraser tool එක open කරාට පස්සේ වෙනම menu bar එකක් move tool එක පෙන්වන්නට පස්සේ ඔයාලට වෙනම menu bar එකක් තමයි මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ අපේ layers panel ඔය ඔක්කොම අපි වැඩ කරන layers ටික තමයි මෙතන layers අපි වැඩ කරන අලුතින් layer ගන්න ඕන නම් මෙතනින් පෙන්වනවා layers set එක. ඉතින් මෙතන තියෙනවා color palette එක. ඉතින් මෙතන අපිට customize කරගන්න පුළුවන් අපිට ඕන විදිහට මේ work space එක. ඉතින් මෙතන මේ color palette එක පොඩ්ඩක් මම මේ පැත්තට ගන්නවා ඔයාලට පෙන්වන්න. ඉතින් මෙතන color palette එක ආයෙත් මම එතනට දැම්මා සුපුරුදු තැනට. ඉතින් ඔයාලට මෙතන work space එක මාරු කරගන්න පුළුවන්. මම photography කරනවා නම් ඔයාලා photography විදිහට මාරු කරගන්න පුළුවන්. එක එක දේවල් 3D and web. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට මේක customize කරගන්න ඔයාලට මෙතනනොත් පුළුවන්. ඉතින් මම මගේ සුපුරුදු essentials විදිහට මම පාවිච්චි කරන work space එකට යනවා. ඉතින් work space එකට ගිහිල්ලා ඔයාලට මෙතනින් ඕන work space එකක් මාරු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ පේන්නනවා වගේ ඔයාලට මේ තියෙන අපි වැඩ කරන work space එක. මේ හුදු කොලේ වගේ පේන්නේ. ඕකේ තමයි අපි ඩිසයින් හැදෙන්නේ. ඉතින් ආයෙත් මම ඒක ක්ලෝස් කරලා create new කියන එකට ගිහිල්ලා මෙතන ඔයාලට ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඔයාලට ඕනම නමක් දෙන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකකට. මම දුලා කියලා දැනට දෙනවා. මේ විදිහට මම දුලා කියලා ටයිප් කරලා මෙතන 1080 1080 කියලා මම ඔයාලට මෙතන දාලා තියෙනවානේ. ඉතින් ඕකේ බිඳුව තමයි සමහරවිට තියෙන්නේ. ඔයාලට කැමති අගයක් දෙන්න පුළුවන්. ඉතින් නැත්තම් ඔයාලට මේ print කියන තැනින් A4 හරි ඔයාලට කියන්නේ print කරනවා නම් දෙයක්. ඉතින් ඒ වගේ දෙන්න පුළුවන්. මෙතන 1080 කියන්නේ අපි social media post එකක් FB post එකක් වගේ හදනවා නම් ඔන්න ඔය size එක තමයි එන්නේ සාමාන්‍යයෙන්. portrait නම් portrait, landscape නම් landscape මෙතනින් orientation එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් pixels තමයි අපි දෙන්නේ. මොකද inch දුන්නොත් වෙනස් වෙනවා අගෙන් හිට. RGB color දීලා අපි මෙතන create කියන එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට background එක white දාන්නත් පුළුවන්, black දාන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට white තමයි අපේ main color එක වෙන්නේ. ඔයාලට එතකොට පැහැදිලිව පෙන්නනවා ඔයාලා design එක කරද්දී මේක ඇතුලේ text එකක් උනත් දාගද්දී ඔයාලට පෙන්නනවා. ඉතින් මේ තියෙන අපේ workspace එක කියලා කලින් කිව්වනේ. ඉතින් ඒ වගේම මෙතන මම tab දෙකක් open කරනවා. එක tab එකක් close කරගන්නවා.
ඉතින් එක ටැබ් එකක් ක්ලෝස් කරගෙන මෙතන මේ ෆයිල් එකෙන් ඕපන් ගිහිල්ලා මං ගාව ඩවුන්ලෝඩ් කරලා තියෙනවා ඉමේජස් ටිකක්. ඉතින් මේ ඉමේජස් ටිකෙන් මම එක ඉමේජ් එකක් මෙතෙන්ට ගන්නවා. දැන් මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන් අපිට මේ විදිහට. ඉතින් එතකොට වෙනම ටැබ් එකකින් තමයි අපිට මේ ඉමේජ් එක ඕපන් වෙන්නේ. ඔයාලට ඒක පේනවා ඇති. ඉතින් ඒ විදිහට තමයි ඕපන් වෙලා තියෙනවා වෙනම ඉමේජ් එකක් හැටියට. ඉතින් ඒම නැතුව අපිට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මූව් ටූල් එක තියෙනවා. මේ ඔක්කොම ටූල්ස් ටික තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ. ඔක්කොම නෙමෙයි. තුනක් විතර මම කියලා දෙන්න. ඉදිරියට තවත් ටූල් සෙට් එකක් මම ඔයාලට කියලා දෙන්න. ඉතින් මෙතන ඔයාලට මම ඉමේජ් එකක් ඕපන් කරලා පෙන්නනවානේ. ඉතින් ඒ ඕපන් කරලා පෙන්නන ඉමේජ් එක අයින් කරගෙන මම දැන් මගේ වෙනම ෆයිල් මැනේජර් එකට ගිහිල්ලා ඔන්න ඔය විදිහට drag and drop කරගන්නත් පුළුවන්. mouse එකෙන් drag කරලා මෙතන drop කරගන්න පුළුවන් ඕනම ඉමේජ් එකක්. ඉතින් එතකොට වෙනම ටැබ් එකකින් ඔයාලට ඕපන් වෙන්නේ නැහැ ඉමේජ් එක. අපි වැඩ කරන වර්ක් ස්පේස් එකටම මේක ගන්න පුළුවන්. ඉතින් මූව් ටූල් එකෙන් අපිට ඕනම එහාට මෙහාට කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ලේයර්ස් පැනල් එක ඔයාලට මම කලින් කිව්වා වගේ අපේ ලේයර් සෙට් එකම වැටෙනවා. පස්සේ මෙතන මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් ඒ වගේම දැන් ඔන්න ඔය විදිහට මූව් කරන්න පුළුවන් වෙන්නේ දැන් බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බා කියන මූව් වෙන්නේ ඔන්න ඔය විදිහට එරර් මැසේජ් එකක් එනවා. ඉතින් ඒකට මම කරලා දෙන්නේ මේ ඔටෝ සිලෙක්ට් කියන එක ක්ලික් කරලා ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබ්බත් එතකොට මූව් ටූල් එකෙන් ඔයාලට එහාට මෙහාට කරාට පස්සේ ඒ ලේයර් එකට තමයි shift වෙන්නේ. ඉතින් එතකොට ඔයාලට ඕනම දෙයක් මූව් කරන්න ලේසි ඔටෝ සිලෙක්ට් දාලා තිබ්බට පස්සේ. ඒ වගේම මෙතන මම දැන් ඉලිප්ස් ටූල් එක ගන්නවා. මෙතන මූව් ටූල් එකට පල්ලෙහා තියෙන්නේ. ඉතින් ඉලිප්ස් ටූල් එක අරගෙන මෙතන මම පොඩි සර්කල් එකක් වගේ හදා ගන්නවා මේ කැරක්ටර් එකේ ෆේස් එකේ හැටියට තමයි මම මේ පොඩි එලිප්ස් එකක් දාගන්නේ. ඉතින් ඔයාලට shift එකත් එක්ක control T ඔබලා shift එකත් එක්ක මේක පොඩ්ඩක් ඇදගෙන ගියාම ඔයාලට දෙපැත්තෙම සමාන විදිහට ඔයාලට ලොකු පොඩි කරගන්න පුළුවන් ඔයාලගේ මේ එලිප්ස් එක. ඉතින් ඒ විදිහට එලිප්ස් එක පොඩ්ඩක් ලොකු කරගෙන හරියට මම ගානට මැච් කරන් තියාගන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්න විතරයි මේක. ඒක නිසා ලොකුවට මම හදන්න යන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන select ගිහලා transform selection ගියාට පස්සේ ඔයාලට මේ විදිහට selection එක transform වෙලා පෙන්නනවා. ඔන්න ඔය විදිහට shift එකත් එක්ක තමයි මෙහෙම අදින්නේ. එතකොට ඔයාලට කෙලින්ම ලස්සනට දෙපැත්තම balance වෙලා තමයි ඔයාලට මේක පෙන්වන්නේ. ඉතින් මේ විදිහට පෙන්වුවට පස්සේ ඔයාලා enter press කරලා control J press කරන්න. එතකොට ඒකේ copy එකක් හැදෙනවා. මෙතන layers එකේ මේ තියෙන copy එක. ඉතින් ඒක ඊට පස්සේ move tool එක අරගෙන ඔයාලට පුළුවන් එන්නේ layer එක select කරලා මම move tool එක අරගත්තා. ඉතින් ඔයාලට දැන් ඒක cut වෙලා වෙනම අපිට ගන්න පුළුවන් ඕනම තැනකට. ඔන්න ඔය විදිහට. මම කියන්නේ බේසික් දැන් ඔයාලට කියලා දෙන හින්දා මම ලොකුවට අර සේරම ටික මම ඔයාලට කට් කරලා පෙන්නුවේ නෑ. මේ ටික විතරයි. ඔයාලට ඒ විදිහටම මේක ඕනම එකක් කට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ඒ ලේ එක අයින් කරගන්නවා. මේ විදිහට delete key එක ඔබලා. ඉතින් ඊට පස්සේ ඉතින් lasso tool එක. ඉතින් lasso tool එකෙන් අපිට මෙන්න මේ විදිහට ඕනම තැනක් ඇඳ ගන්න පුළුවන්. ඔයාලට drawing එකක් වගේ කරද්දි oil painting එකක් වගේ කරද්දි මේක ගොඩක් වැදගත් වෙනවා. මේ lasso tool එක. ඉතින් මේකේ ගොඩක් එකක් ඇඳගෙන මෙන්න මේ විදිහට ලස්සනට සිලෙක්ෂන් එකක් වුණා. මෙන්න මේ කන දැන් සිලෙක්ට් කරලා තියෙනවනේ මම ඔයාලට පෙන්නනවා. මේ විදිහට කන සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මේ කන සිලෙක්ට් වෙලා තියෙන විදිහට ඔන්න ඔය විදිහට polygonal lasso tool එකට මම ගිහිල්ලා ඔයාලට මේ polygonal lasso tool එකෙන් පුළුවන් straight line ටික ඇඳ ගන්න. ඉතින් ඔය විදිහට කෙලින් ඉරි තියෙන්නේ. කෙලින් ඉරි ඕනම එකක් ලේසියෙන් ඇඳ ගන්න පුළුවන්. නිකන් mouse එක ක්ලික් කරලා එක තැනකට අරන් යන්න තියෙන. එතකොට ඉබේම එයා නිකන් මැග්නට් එකක් වගේ ඒක ඇදගෙන ගිහිල්ලා එතනින් තියෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍ය කෙලින් ඉරි ඇඳ ගන්න ඕන නම් මෙන්න මේ polygonal lasso tool එක ඔයාලට භාවිතා කරන්න පුළුවන්. එන්න මේ විදිහට මම ඒක අයින් කරගන්නවා. එතන ඉඳලා මම magnetic lasso tool එක අරගෙන ඔයාලට පොඩි දෙයක් පෙන්නනවා. ඉතින් මේ දැන් මේ ඉන්න character එක පෙන්නනවා. ඉතින් මම මේක පොඩ්ඩක් zoom කරගන්නවා මෙන්න මේ විදිහට. ඔයාලට zoom in zoom out කරගන්න පුළුවන්. ඔයාලගේ mouse එකේ mouse wheel එකෙන් ඔයාලට zoom in zoom out කරගන්න පුළුවන්. ඉතින් මම එතන magnetic lasso tool එක අරගෙන මෙන්න මේ character එකේ අත තියෙන්නේ. ඉතින් අත පොඩ්ඩක් මෙන්න මේ විදිහට select කරගන්නවා. ඉතින් ඔයාලට මේක මාරම ලේසි. එක තැනක් select කරලා
නිකන් මවුස් එක පොඩ්ඩක් ඇදගෙන යන විදිහයි තියෙන්නේ. ඔයාලට නිකන් අපි එක්සැම්පල් එකක් ගත්තොත් මැග්නට් දෙකක් එක තැන තිබ්බහම ඇලවෙන්නේ. අන්න ඒ විදිහට ටික ටික ඇලවි ඇලවි පොයින්ට් ගානක් හැදි හැදි යනවා. ඉතින් ඒක මාරම ලේසි. ඔයාලට මොකක් හරි අමාරු සිලෙක්ෂන් එකක් කරගන්න ඕන වුණොත් මොකක් හරි කියන්නේ දති තියෙන හරි මොකක් හරි ඉමේජ් එකක් හම්බුනොත් කියන. ඉතින් එතකොට මාරම ලේසි මේ මැග්නටික් ලැසර් ටූල් එකෙන් ඔයාලට ඒ සිලෙක්ෂන් එක කරගන්න. බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕන. සමහර තැන් අපහසු තැන් තියෙනවනේ අපිට කට් කරගන්න සමහර මේ වලින්. ඉතින් මේක මාරම ලේසි ක්‍රමයක්. ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මම ඔක්කොම ටික ඇඳගෙන යනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඒ විදිහට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට මම සේරම සිලෙක්ට් කරගත්ත අත කියන්නේ මේ අත විතරයි මම සිලෙක්ට් කරගන්නේ. ඔයාලට එන්නේ මේ විදිහට මම අත සිලෙක්ට් කරලා තියෙන්නේ. අන්න ඔය විදිහට. මම අදින්න බෑනේ. ඉතින් අන්න ඔය විදිහට ඔක්කොම ටික සිලෙක්ට් කරගත්තා. මම පොඩ්ඩක් අර මගේ අතින් ඇදුනා. ඒක අදින්න නැතුව ඔයාලට තියෙන්නේ එන්ටර් එක ප්‍රස් කරගන්න. මට පොඩි මේකක් උනේ. ඉතින් ඊට පස්සේ ඒක ඔය විදිහට Ctrl J ප්‍රෙස් කරලා ඔයාලට ඒකෙත් මේකක් ගන්න පුළුවන්. ඔය විදිහට මැග්නටික් ලැසර් ටූල් එක. ඉතින් මම පර්ෆෙක්ට්ම කරන්නේ නැහැ. මොකද මම මේක ටියුටෝරියල් එකක් හින්දා පර්ෆෙක්ට් කරන්නේ නැහැ. ලොකු කාලයක් යන නිසා. ඉතින් ඒකත් මම අයින් කරගෙන ඔයාලට තව මම වැඩක් පෙන්නනවා. ඉතින් ඔයාලට මෙතන ෆයිල් ගිහිල්ලා මම පෙන්නන මෙතන ඕපන් කරගන්න තව ඉමේජ් එකක්. මෙන්න මේ මෑන් කෙනෙක්ගේ ඉමේජ් එකක් තියෙනවා මම ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් මේ මෑන්ගේ ඉමේජ් එකේ මම මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න මැග්නටික් ලැසර් ටූල් එක අරගෙන ඔන්න ඔය විදිහට. ඉතින් ඔයාලට මොකක් හරි වැරදුනොත් මැග්නටික් ලැසර් ටූල් එකකින් වෙන එකක්. ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ බෑක් ස්පේස් එක ඔබලා ඔයාලට කලින් තියෙන විදිහට හදාගන්න. ඊට පස්සේ ආයෙත් මුලින් ඉඳන් ඔයාලට වැඩේ කරන් යන්න ලේසි ටික ටික. ඔයාලට පේනවා අදකද සමහර තැන් අවුල් වෙන හින්දා අන්න නිකම්ම ඇදගෙන යන්න තියෙනවා ඔයාලට. මම කිව්වා වගේ මාරම ලේසි මේ මැග්නටික් ලැසර් ටූල් එකෙන් වැඩක් කරගන්න. අර ලොකු දැන් පොලිගනල් ලැසර් ටූල් එකෙන් අපි ස්ට්‍රේට් ලයින් එක මෙයා කරන්නේ. ඉතින් ඒ වගේ නෙමේ මේක මාරම ලේසි ඔයාලට. ඒ කියන්නේ අමාරු සිලෙක්ෂන් එකක් තිබ්බත් ඔයාලට මේක මාරම වැදගත් වෙන ටූල් එකක් තමයි. මේක ඇත්තටම සුපිරි වැඩක් කරගන්න සුපිරි. ඔන්න ඔය විදිහට දැන් ඔයාලට පේන්ටින් එකක් වගේ පේන්ටින් එකක් ඔයිල් පේන්ටින් එකක් වගේ ආවොත් එහෙම ඔයාලට සිලෙක්ෂන් එකක් කරගන්න ඕන වුණොත් එහෙම මාරම හෙල්ප් වෙනවා මේ ටූල් එක. මේ මැග්නටික් ලැසර් ටූල් කියන ටූල් එක මාරම හෙල්ප් වෙනවා. ඉතින් පොඩ්ඩක් මම කතාව නවත්තලා මෙන්න මේ විදිහට ඔයාලට මම මේ මැග්නටික් ලැසර් ටූල් එක මෙන්න මේ විදිහට යූස් කරන හැටි පෙන්නනවා. එතන දිනුනේ මම බෑක් ස්පේස් එක ඔබලා මම අර කිව්වේ එන්නේ මේ විදිහට වැරදුනා නම් ඔන්න ඔය විදිහට ආයෙත් ඇඳගෙන යන්න පුළුවන් ඔයාලට. ඔන්න ඔය විදිහට ඇඳගෙන යන්න තියෙන්නේ. ඔන්න පොඩි මේව කරලා පොඩ්ඩක් විතර වැරදෙන්න පුළුවන් පළවෙනි දවස් ටිකේ හින්දා. ඉතින් ඔයාලට ඒක පස්සේ ඔයාලට ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මම මේකේ මේ කැරක්ටර් එක ඔක්කොම සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මූව් ටූල් එකට යන්න. එන්ටර් ප්‍රෙස් කරලා මූව් ටූල් එකට ඔයාලට යන්න. ඊට පස්සේ මෙතන ෆයිල් ගිහිල්ලා අය නිව් ඩොකියුමන්ට් එකක් ක්‍රියේට් කරගන්න. හරිද? ඕනම ඩොකියුමන්ට් එකක් ඔයාලට ක්‍රියේට් කරගන්න පුළුවන්. මන් දුන්න සයිස් එක උනත් එක ගහලා ඔයාලට ලේසියෙන් ක්‍රියේට් කරගන්න පුළුවන්. මුලින් يعني බිගිනර් කෙනෙක් නිසා. ඊට පස්සේ ඔයාලා කලින් ගිහිල්ලා තියෙන ටැබ් එකට ගිහිල්ලා මූව් ටූල් එක අරගෙන ඔන්න ඔය විදිහට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න. අර ෆොටෝ එකක් අපි ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරේ අන්න ඒ විදිහට ඔයාලගේ වර්ක් කරන තැනට ඔන්න ඔතන ගිහිල්ලා ඩ්‍රොප් කරගන්න. ඉතින් ඔයාලට හරියටම මේ වෙන්නේ නැහැ. මම අර ඔක්කොම ටික මේ කරේ නෑනේ. ඉතින් ওই විදිහට තමයි
අපේ සිලෙක්ෂන් එක ලස්සනට ඉවර වුණේ. ඒක ඔයාලට පේනවනේ. ලස්සනටම වැඩේ වුණා. ඉතින් මේකේ දැන් අනවශ්‍ය කොටස් ඔයාලට අයින් කරගන්න ඕන කියලා හිතනවා. ඔයාලට තියෙන්නේ මේක control T press කරලා සිලෙක්ෂන් එකක් අරගෙන ඔයාලට මේක රීසයිස් කරගන්න පුළුවන්. zoom in zoom out කරගන්න. ඔයාලට මේ මෙතන මම පෙන්නවා. අන්න ඒ විදිහට ඔයාලට zoom in zoom out කරගන්න පුළුවන්. ඉතින් ලේසිම විදිය mouse scroll wheel එකෙන් ඔයාලට zoom in zoom out කරගන්න පුළුවන්. ඉතින් මේක control T press කරලා සිලෙක්ෂන් එක අරගෙන ඔයාලට රීසයිස් කරන්න උනත් පුළුවන් මෙන්න මේ විදිහට. අවශ්‍ය ගන්නට රීසයිස් කරගෙන enter press කරන්න. ඉතින් enter press කරලා ඉවරලා ඔයාලට මේ මෙතන නිල් පාට වැඩි කැලලක් ඔයාලට පේනව නේද? ඉතින් ඒක අපි eraser tool එකෙන් අපිට මකන්න පුළුවන්. ඔන්න ඔය විදිහට zoom in zoom out කරන විදිහත් කිව්වා මම මේ විදිහට. ඒ වගේ මෙතන මේ නිල් පාට වැඩි කැලලක් ඔයාලට පේනව නේද? ඉතින් මේ වැඩි කැලල අපිට eraser tool එකෙන් erase කරලා දාන්න පුළුවන්. ඔය විදිහට මම පෙන්නනවා මගේ image එක පෙන්නලා ගොඩක් මෙතන වැඩි කැලේ තියෙනවානේ. ඉතින් ඒක erase කරගන්න පුළුවන් eraser tool එකෙන්. ඔය layers panel එක අපිට පෙන්නන්නේ. ඉතින් ඔයාලට කළු සුදු කරගන්න ඕන ඔය විදිහට ටික් එකකුත් තියෙනවා. ඔය විදිහට කරගන්න පුළුවන්. කළු සුදු කියන්නේ black and white image එක හදාගන්නත් ඒ විදිහට. ඉතින් මෙතන eraser tool එක මම දැන් ඒ layer එක අරගෙන eraser tool එක පාවිච්චි කරලා මම දැන් අර ටික erase කරගන්න යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තරුවක් වගේ ඇවිල්ලා තිබ්බොත් ඒක බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට caps lock එක ඔන්න ලැත් ඔයාලගේ keyboard එක. ඉතින් ඒක off කරලා ඔයාලට ඔන්න ඔය විදිහට erase කරගන්න පුළුවන්. ඔයාලගේ වැඩි කොටස් ටික. ඔන්න ඔය විදිහට erase කරගත්තා. ඉතින් මෙතන ස්ක්‍රීන් එකේ පෙන්වන විදිහට preferences general. ඉතින් එතනට ගිහලා ඔයාලගේ ඉන්ටර්ෆේස් එකේ කලර් එක ඕනම විදිහකට චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක අද මෙතනින් ඉවරයි. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මාවත් subscribe කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක යාළුවන්ටත් share කරලා සහ මේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. මම දුලා. ඉතින් දෙවෙනි එපිසෝඩ් එකත් තරම් ඉක්මනින් එන්න. ටටා and goodbye.